හෙලෝ ළමයි එන්න අද අපි යමු මගේ වණ්ඩිය හොදන්න. පේනවනේ හැටි හාලා මඩ ගොඩයි. එන ගොඩ වුණ අපේ අම්මත් ඇවිල්ලා ඉන්නවාද මට උදව් කරන්න. මොකද කියන්නේ? ඔයත් එනවද මේ ට්‍රැක්ටරේ හොදන්න? ඈ? ඔව් එනවා. උදව් කරන්න එනවද? ඔව්. එහෙනම් බලමුකෝ මෙයා කොහොමද අපිට උදව් කරන්නේ කියලා. එහෙනම් යන් කට්ටිය මාත් එක්ක ට්‍රැක්ටරේ හොදන්න. ඔන්න ඉතින් මෝටරේ දාලා මම මේ ලෑස්ති වෙන්නේ ට්‍රැක්ටරේ හොදගන්න. පේනවනේ ඉතින් මඩ කොච්චර ගොඩක් තියනවද කියලා. අපි වගේම තමයි ඉතින් වැඩ ඉවරුනාම ඒගොල්ලොන්ව නාවල කරලා ලස්සනට තියාගන්න ඕන නේද? වෙන ගෑනු ළමයි වගේ ලොකු වාහන වෙන වාහන වලට ආස කරාට මම පුංචි කාලේ ඉඳලා ආස කරේ මෙන්න මේවට. මට මතකයි අපේ ගෙදර තව වාහන තියෙනවා. ඉතින් ඒ තියෙන්නේ ඉතින් ලෑමැස්ටර් පොඩි ට්‍රැක්ටර්. ඉතින් ඒව ගලවලා කෑලි හයි කරනවා අප්පච්චිත් එක්ක. දැන් ඉතින් මේ ලොකු වෙනකොට අපේ මේ ලොකු ට්‍රැක්ටරේ දෙකට ගලවලා හයි කරන්න හිඳලා හැමදේම ඉගෙනගෙන තමයි ඉන්නේ. අපේ අම්මා ඉතින් උදව් කරන්න එනවා කිව්වට එයා ඉතින් ඔන්න ඔය විදිහට පැත්තක ඉඳලා බලාගෙන ඉන්න තමයි ඉන්නේ. පේනවනේ ඉතින් අම්මත් එක්ක ඉතින් කච ගගා වැඩ කරන එක තමයි මගේ ආසම දේ. තනියට හරි යා ළඟට වෙලා ඉන්නවනේ. ඒකට තමයි මං ආසම. පේනවනේ මිදුලත් එක්ක ඉතින් දැන් ඉවරයි. මට මතකයි පුංචි කාලේ අපේ අප්පච්චි මේ ට්‍රැක්ටරේ ගේන්න කලින් ඇහුවා කාර් එකක් ගේන්නද ට්‍රැක්ටරයක් ගේන්නද කියලා. හැබැයි ඉතින් අපි ආස උනේ ට්‍රැක්ටරයකට. ඉතින් අද සතුටු වෙනවා කාර් එකක් ගන්න නැතුව ට්‍රැක්ටරයක් ගෙනල්ලා මෙන්න මේ විදිහට ගොවිතැනත් එක්ක වැඩ කරන්න ඉගෙන ගත්ත එක ගැන. මොකද කාර් එකක් ගෙනාව නම් සමහර විට මං වෙනම වෘත්තියක හරි වෙනම අංශයක හරි රස්සාවක් කර ජීවිතේ ඉස්සරහට යන්න තිබ්බා. ඉතින් බලන්නකෝ මේ රිම් වල කොච්චර මඩ තියෙනවද කියලා. මේව ඉතින් හොඳට යවලා ෂැම්පු දාලා නාවලා ගන්න තමයි තියෙන්නේ. තියෙනවා සුපිරියට. පේනව නේද? පේනව නේද දැන්? ලස්සන. හොඳටම නෑවුවා. මේ සුක්කාරමට කොච්චර මහන්සියක්ද නේද? ඉතින් වැඩ කරලා අපි වගේම යාවත් නාවන්න ඕනේ. දැන් ඉන්නවා කිරි ටොයියට. ගත්තා වගේ අලුතෙන්ම ගත්තා වගේ. එහෙනම් තව වීඩියෝ එකකින් හම්බෙමු.